වයර් එකක් ඩිස්කනෙක්ට් වෙලා. ඒ කියන්නේ වයර් එකක් මැද්දෙන් කැඩලා වගේ සැරයකට වැඩ කරනවා. සැරයකට වැඩ කරන්නේ නැහැ. එහාට ගියේ තමයි හැමර් එකයි ඩ්‍රිල් එකයි දෙකම සෙට් වෙන්නේ. ඒ කියන්නේ අපිට දාන්න තියෙන ලිවර් එක තියෙන්නේ. කැරකෙන විදිය. ඔය තියෙන්නේ ඉස්සරහා උඩ තියෙන කොටස කැරකෙනකොට දෙපැත්තට වැනෙනකොට තමයි ඔන්න වගේ උඩ පල්ලෙහා යන්නේ. ඒකත් බුෂ් එකක් ඇතුලේ තමයි වෙන්නේ. ওই ලයින් දෙකෙන් අපේ එහා පැත්තේ ලයින් එක තමයි ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් ඇන්න දෙක ගලවලා ඇද්දට පස්සේ මෙන්න මේ වගේ තමයි අපිට එන්න තියෙන්නේ. අපිට මේකේ ප්‍රශ්නේ තිබුණේ ඇතුලේ කොයිල් එක ඩැමේජ් වෙලා තියෙන්නේ. ওই තියෙන්නේ ඇතුලේ කොයිල් එක. අනිවාර්යෙන් මේක මාස 6කට අවුරුද්දකට සැරයක්වත් සාමාන්‍යයෙන් ග්‍රීස් කරන්න ඕනේ වැඩ කරන විදිය අනුවට. දැන් ඔයගොල්ලන්ට මේ පේනවා. දැන් මම මේක හයි කළා. ඔය පල්ලෙහාට කැරගෙනවා. ඊට පස්සේ ඔක අනිත් පැත්තට දැම්මට පස්සේ කැරකෙන රොටේෂන් එක